तुझे छू लूं तो कुछ मुझे हो जाएगा, जो मैं चाहता न हूँ मुझको। तुझे मिलके ये दिल मेरा बेचाज का, इस बात का डर है मुझको कि हो गए कर देगा बर्बाद इश्क मुझे। हो न जाए प्यार तुमसे मुझे बेहद बेशुमार, तुमसे मुझे ආයේ කවමදාවත් හස්බන්ඩ්ගෙන් ඈත් වෙලා ලංකාවට යන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු මට හදිසියෙම එයාව දාලා ලංකාවට යන්න වුණා. ඇත්තටම හදිසියේ ඒකවට හදිසියෙමත් නෙමෙයි. අපි ප්ලෑන් කරලා තිබ්බේ මේ ගමන යන්න. ඉතින් හස්බන්ඩ්ට එන්න බැරි හේතු කිහිපයක් තිබ්බා ලංකාවට යන්න. ඉතින් ඒ හේතුත් එක්ක මට සිද්ධ වුණා තනියම ලංකාවට යන්න. ඉතින් මොනවා කරන්නද අපේ ජීවිතේදී අපිට සමහර තීරණ ගන්න වෙනවා. හිතට ශක්තිය අරගෙන කොහොම හරි තමන්ගේ දේවල් කරගන්න. ඉතින් මේ රට ජීවිතය කියන්නේ මං හිතන්නේ මේ දුක කියන එක දෙපැත්තෙන්ම තියෙනවා. මම හස්බන්ඩ්ව මෙහෙන් දාලා යද්දි මට මාර්ම දුකයි දරා ගන්න බෑ. ඒත් හිතේ යටින් පොඩි සතුටක් තියෙනවා මම මේ යන්නේ අම්මලව බලන්න, මගේ පවුල බලන්න කියලා. ඉතින් ඔන්න ලංකාවට යන්න ප්ලෑන් කරා. අපි ටිකට් දාලා ඉවර වෙලා ඊට පස්සේ අපි කරේ ගෙදරට අපි ලංකාවට අරන් යන්න ඕන බඩු ටික ටික ලාස්ති කරගත්තා. ඒකට අපි මාර්තු මාසේ තමයි දවසක් දාගෙන කොස්තකෝ එකට ගිහිල්ලා මේ විදියට රෙඩි වුණේ. ලොකු සතුටකුත් තිබ්බ. මොකද මම මේ ලංකාවට යන්නේ අවුරුදු 3කට පස්සේ. ඉතින් ඒක ගැන මාර සතුටුයි. ඒත් මම මේ දැන් vlog එක එඩිට් කරන්න ගත්තට පස්සේ මට මාරම දුකයි ආයෙමත්. මම දන්නේ ඇයි කියලා මේ වීඩියෝස් බලද්දි මේවට වොයිස් කරද්දි මට හරිම දුකයි. ඉතින් මේ විදියට අපි ගෙදරට අපේ පවුලේ අයට අපේ නෑදෑයන්ට ඒ හැමෝටම ඕනි කරන තෑගි ටික ටික අරගත්තා. ඒවට අපි කිහිප වතාවක් ඩොන්කියට ගියා. ඒ වගේම කොස්ටකෝ එකට ගියා. ඒ දේවල් වලින් චොකලට්ස් ඕනි කරන දේවල් පොඩි පොඩි ගිෆ්ට් ඒවත් ටික රැස්ති කරගත්තා. මොකද මම අවුරුදු 3කට පස්සේ යන නිසා හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ අයටයි මගේ ෆැමිලි එකේ අයටයි දෙගොල්ලන්ටම චූටි චූටි දේවල් අරගෙන ගියා. ඉතින් මේ විදිහට තමයි මට හස්බන්ඩ් ඒ හැම දෙයකටම සපෝට් කරේ. මේ හැම දෙයක්ම දකිද්දි මට අන්තිමට හිතුණ දේ තමයි මේ හැම දෙයකටම පස්සේ ආයෙමත් අපි දෙන්න දෙපැත්තකට වෙන්න තමයි නේද මේ යන්නේ කියන එක මට දැනුනේ. ඉතින් මේ vlogs edit කරද්දිත් මට ඒ හැඟීමමයි තිබ්බේ. ඒත් දැන් මම ආපහු ජපානයට ඇවිල්ලා ඉන්නේ. අපි දෙන්නම දන්නවා මම පුංචි කාලෙකට ලංකාවට යන්නේ කියලා. ඒත් මට ඒකත් මාරම දුකයි. ඒක හරි අමුතු ෆීලින් එකක්. ඉතින් අපි නොහිතපු විදියට අපිට ආයෙමත් වෙන් වෙන්න වුණා. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් ටිකක් මම ලංකාවට අරන් යන්න ලෑස්ති කරගත්තා. ඉතින් කොස්තකෝ ගියත් අනිවාර්යෙන් ලූණු එකක් අල එකක් අනිවාර්යෙන්ම ගන්න ඕනේ. මොකද මෙතනින් අල ලූණු ගන්න එක මාරම ගොඩක් ගාණ අඩුයි. ඉතින් ඒක නිසා අපි තක්කලි මේ දේවල් ටිකුත් ගත්තා. ඊට පස්සේ ඔන්න මේ ආවේ ඩොන්කියට. ඩොන්කිය කියන්නේ ජපානයේ නෑ දන්නා ඩොන්කිය කියන්නේ මොකක්ද කියලා. මේකෙත් සාමාන්‍යයෙන් බඩු සෑහෙන්න තියෙනවා. අපි ඔල්රෙඩි ගන්න සුපර් මාකට් වලට වැඩිය සමහරවිට ප්‍රයිස් එක අඩුයි. ගණන් වැඩි වෙලාවලුත් තියෙනවා. ඒත් ගොඩක් මේ වගේ
කොස්මැටික් අයිටම්ස් ඊළඟට සමහර පොඩි කෑම ජාති ඒවහෙම අඩුවට තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මෙහි තියෙන පොලොස් එක ටින් කරලා තමයි තියෙන්නේ. ඉතින් මම ඒකිනුත් දෙකක් විතර ගත්තා. ඒව නම් මට ගෙදර පාවිච්චියට. ඔය ලීටර් එනෙමෙයිනේ. ලීටර් 45. හා? බරයිද? ඔන්න ඊට පස්සේ අපි දෙන්න මේ පණ දාගෙන ලෑස්ති කරන්නේ ලැගේජස් වලට ඕනි කරන අපිට ගෙන යන්න පුළුවන් බර ප්‍රමාණයක් තියෙනවානේ. ඉතින් ඒ ප්‍රමාණයට ගැලපෙන්න තමයි අපි මැනේජ් කරගන්න ඕනේ අපිට ගෙන යන්න පුළුවන් දේවල් ටික. ඉතින් කොහොම හරි මට ඒකත් හස්බන්ඩ් හොඳටම කරලා දුන්නා. එයා කලින් ඉඳලා ඒ ටික රැප් කරන්න ඕනි දේවල් ටික රැප් කරලා ඒ වගේම චොකලට් හරි විදියට අරේන්ජ් කරලා ඊට පස්සේ මම ගෙන යන ප්ලෑන් කරන් හිටපු ඔක්කොම දේවල් ටික කොහොම හරි මට ලැගේජස් වලට දාලා බර හදලා දුන්නා. ඊට පස්සේ මේ දිනේ මම චූටි දේවල් ඔය මේ ෂයින් එකෙන් එහෙම දාපු ඒවා. ඒ වගේ පොඩි දේවල් ටිකක් ගත්තා. ඉතින් චූටි බබාලට දෙන්න ලංකාවේ ඉන්න. ඊළඟට ලංකාවට යනවා කියන එකත් ඇත්තටම ලේසි දෙයක් නෙමෙයි. මොකද සෑහෙන අපිට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ වගේම මට හදිසියෙම ටිකට් වල ප්‍රශ්නකුත් ආවා. මම ටිකට් එක දැම්මේ ජනවාරි මාසේ වගේ. මම ටිකට් දාලා ටික දවසක් යද්දි ටිකට් කම්පැනි එකෙන් මේල් එකක් ඇවිල්ලා තිබ්බා හදිසියෙම ටිකට් එක කැන්සල් කරනවා කියලා. ඉතින් ඊට පස්සේ අපිට එතනත් ලොකු ප්‍රශ්නයක් වුණා. හැබැයි ඒ දේවලුත් හරි හොඳ විදියට විසඳුණා කියලා හිතනවා. මොකද මම තියෝරගත්තේ චයිනා ඉස්ටර්න් කියන එයාලයින් එක. ඉතින් මේ දවස්වල චයිනා ඉස්ටර්න් යන අය දන්නවා ඇති ගොඩාක් ලොකු ට්‍රාන්සිට් එකක් හැමෝටම තියෙනවා. සහ මේ එතකොට අපිට එයාපෝට් එකේ ඉන්න බෑනේ. එතකොට අපි හොටෙල් එකක් වෙනම එළියෙන් බුක් කරගන්න ඕනේ. ඉතින් මේ දේවලුත් තියෙනවා. අනිත් එක මම තනියම ට්‍රැවල් කරන්නේ. හස්බන්ඩ් යන්නෙත් නෑ. ඉතින් ඒවත් එක්ක පොඩක් ස්ට්‍රෙස් වෙලා තමයි මේ දවස්වල හිටියේ. ඉතින් කොහොම හරි ඒ ප්‍රශ්න ටිකත් අපි හොඳට විසඳ ගත්තා. ඔන්න මේ විදිහට ලැගේජස් වල ඔක්කොම බර බලලා අන්තිමට ලෑස්ති කරගත්තා. ඉතින් ඔන්න මේ තියෙන්නේ ලංකාවට යන්න කලින් දවසේ හස්බන්ඩ් කිව්වා ගිය ගමම මට සැලූන් යන්න බෑනේ. මොකද මම ගිය අලුත් අවුරුද්ද කිට්ටු කරලා. ඉතින් ඒක නිසා මෙහෙන් නේල්ස් ටික හදාගන්න කියලා එයා මට අපොයින්ට්මන්ට් එකක් දාලා දුන්නා. ඉතින් මම නේල්ස් හදන තැනට ආවා උදෙන්ම ඒ වැඩේ කරගන්න. ඉතින් නේල්ස් ටික හදලා ඉවර වෙලා ගෙදර ආපු ගමන් මං කරේ හස්බන්ඩ්ට ටික දවසක් කන්න පුළුවන් වෙන විදිහට කෑම ටිකක් මේල් පෙපර් කරගත්තා. ඉතින් මේ දින මම හදාගත්තේ ලෝලු ටිකකුයි චිකන් එකකුයි ඒ වගේම සැමන් එකක් හදාගත්තා. ඉතින් මේ වගේ පුංචි කෑම ටිකක් හදාගත්තාම මං හිතුවා හස්බන්ඩ්ට ලේසි වෙයි කියලා. මොකද ඉස්සරහ කාලේදී දැන් මම නෑනේ යාට උයලා දෙන්න. ඉතින් මගේ හස්බන්ඩ් ටිකක් උයන්න චුට්ටක් කම්මැලි එක්කෙනෙක්. ඉතින් මං හිතුවා යාට ඉස්සරහ කාලෙට ටික දවසකට හරි මේ ටික ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේ විදිහට කෑම ටික ලස්සනට මේල් පෙපර් කරලා ෆ්‍රිජ් එකට දාලා තිබ්බා. ඉතින් මේවා දකිද්දි මට හිතුනේ මේ මම කාලෙකට පස්සේ ආපහු ටික දවසකට කිචන් එකට බ්‍රේක් එකක් දෙනවා කියලා තමයි මට මේවා හදද්දි හිතුනේ. ඔන්න ඉතින් මේ තියෙන ලංකාවට යන දවසේ දවල්. ඉතින් මට ෆ්ලයිට් එක තිබ්බේ හවස 5:00 වගේ. මම මෙහෙන් ගියා හවස 1ට වගේ 1:00 වගේ අපි මෙහෙන් පිටත් වුණා. මොකද තව පොඩි දේවල් ටිකක් තියෙනවා කරගන්න. ඉතින් ලැගේජ් වල ඔක්කොම පැකින් ඉවර වෙලා ඊට පස්සේ මම බුදු පහන තියලා හස්බන්ඩ් ගෙනුත් ආශිර්වාදය අරගත්තා. මොකද මට යන්න තියෙන ගොඩක් දුර ගමනක්. දවස් 2ක් යනවා මම යන ගමනට. ඉතින් ඒක නිසා මට හිතුණා මං හස්බන්ඩ් ගෙනුත් ආශිර්වාද අරගෙන ඊට පස්සේ බුදුහාමුදුරන්ටත් වැඩලා ඒ දේවල් ටික කරලා ඉතින් අපි හිමීට ලෑස්ති වුණා ලංකාවට යන්න.
හෙල්මට් එක පස්සන් ආවෙත්. ඕක තමයි බර ගොඩක්ම. නේ. සිරිපාදේ වගේ. ඉතින් දවල්ට මුකුත් අපි කෑමට ගත්තේ නැති නිසා හැම පාරම වගේ එයාපෝට් යන පාරේ අපිට 7-11 එකක් හම්බ වෙනවා. ඉතින් එතනින් අතර කරා මොන හරි දවල්ට කන්න ගන්න කියලා. මහා අමුතු ෆීලින් එකක් තමයි තිබ්බේ මේ එයාපෝට් එකට යන පාර. මොකද හිතාගන්න බෑ, මට ඒක කියාගන්න තේරෙන්නේ නැහැ. මං හිතනවා ඒ හැඟීම හැමම හස්බන්ඩ්ටත් තියෙන්නේ නැති සමහර විට. එයාලා ඉතින් කියන්නේ නිදුක මොකක්ද කියලා. ඉතින් මේ ඉන්න මගේ යාළුවෝ ඉතින් මේගොල්ලෝ තමයි මාව එයාපෝට් එකට ඇරලවන්න ආවේ හස්බන්ඩ්ුත් එක්ක. ඒ වගේම හස්බන්ඩ්ගේ මල්ලි අපිත් එක්ක ඉන්න අනිත් අයයි. මේ කට්ටිය තමයි ආවේ. අන්තිම වෙලාවෙත් බර චෙක් කරා ආයෙම පාරක් ලැගේජස් වල. ඊට පස්සේ අපි ආවා. එතනදී මට ඩොලර්ස් වගේක් මාරු කරගන්න ඕන වුණා. මොකද මට චයිනා වලත් ට්‍රාන්සිට් එකක් තියෙන නිසා හොටෙල් එකේදී මොන හරි හදිසියෙවත් සල්ලි මොන හරි ඕන වුණොත් කියලා හස්බන්ඩ් මට ඩොලර්ස් වගේක් මාරු කරලා දුන්නා. මේ විදියට හැම දෙයක්ම අන්තිම වෙනකම් එයා මගෙත් එක්ක ඉඳලා. ඉතින් මට ෆ්ලයිට් එකට යන වෙලාව කිට්ටු වෙලා මම එයාට සමු දීලා ආයෙම ආවා. ඉතින් මේ වෙලාවේදී මට හිතුනේ දැන් මට එයා නැහැ. මේ වෙලාවේ ඉඳලා මම තනියම මගේ දේවල් කරගන්න ඕනේ. මං එක්ක තිබ්බ ඒ යෝධ ශක්තිය, ඒ ලොකු හැවණල්ල දැන් මගෙත් එක්ක නැහැ කියන එක දැන් මට දැනුණා මේ වෙලාවේදී. ඉතින් මේ විදියට දුක හිතේ තද කරගෙන ෆ්ලයිට් එකේ ඉතින් මං චීනට ආවා. ඉතින් ඕන චයිනා එයාපෝට් එකට ආවට පස්සේ මම ලොකුවට වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද මම තනියම හිටියේ ලංකාවේ කෙනෙක්ට. මං යන ෆ්ලයිට් එකේ හිටියේ මම විතරයි. ඊට පස්සේ මම ෂටල් බස් එකත් අරගෙන ඊට පස්සේ එතනින් මම බුක් කරපු හොටෙල් එකට ආවා. ඉතින් මේ තියෙන ඕන හොටෙල් එකේ ඩිනර් බුෆේ එක. ඉතින් මං එදි ඩිනර් එක පටන් අරන් තිබ්බේ හරියටම 10 මාර වෙද්දි ඩිනර් එක ක්ලෝස් කරනවා කියලා මට රිසෙප්ෂන් එකෙන් කිව්වා. ඉතින් ඒක නිසා මම රූම් එක ගන්නත් කලින් ඩිනර් එකට ගියා. මොකද මේ මම රැට කාලා හිටියෙත් නැහැ මුකුත්ම. ඉතින් මාරම ලොකු දුකකුත් තියෙනවා හිතේ. හැබැයි හරිම එක්සයිටඩ්. මොකද මේ හැම වෙලාවකදීම මම හිතුව දෙයක් තමයි මේ හැම දෙයක්ම මට එක්ස්පීරියන්ස් එකක් මගේ ජීවිතේට. මම තනියම මෙහෙම රටකට වෙනත් රටකට ජපානයේ දැන් ගොඩක් දේවල් සෑහෙන්න පුළුවන්. ඒත් වෙන රටකට ගිහිල්ලා මම කවදාවත් මේ දේවල් එක්ස්පීරියන්ස් කරලා නැහැ. ඉතින් ඒක නිසා හැම දෙයක්ම හරිම නර්වස්. ඉතින් මේක තමයි මම එදා රෑ නවතිලා හිටිය හොටෙල් එක. ඉතින් මේ හොටෙල් එක තියෙන්නේ විනාඩි 15ක් විතර දුරින් එයාපෝට් එකේ ඉඳලා. ඉතින් ලොකු දුරක් තිබ්බේ නැහැ. එයාපෝට් එක ගාඩම ෂටල් බස් එකක් එනවා. ඉතින් ඒකේ නැගලා හොටෙල් එක ගාවින් බස්සනවා. ඊට පස්සේ අපිට තියෙන චෙක් ඉන් වෙන්න. ඉතින් හොටෙල්ස් වල පේමන්ට්ස් ඔක්කොම හස්බන්ඩ් ඔන්ලයින් කරලා තිබ්බේ. ඉතින් ඒක නිසා මට පේමන්ට්ස් කරන්න ඕනි වුණේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම හස්බන්ඩ් තමයි මට බලලා හැමදේම ලස්සනට කරලා දුන්නේ. ඉතින් මේ විදිහට තමයි මම එදා රෑ හිටපු හොටෙල් එක. මල මිලින වෙලා මුත් සුවඳ ගලා
මගේ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා සඳනිත කරයි නිල් සලු පිළියෙන් සුරාගන කලෙසින් තවමත් නොබ හිනහෙනවා අංජලිකා නුඹ සඳක් වෙලා පායා මට එළිය වුණු වගයි නුඹ සඳක් සේම බැසයි මට ඉතිරි. ඉතින් ඔන්න මේ 12 වෙනිදා උදේම මම උදේම නැගිටලා වොච් එකක් දාගත්තා. මොකද බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න ඕනේ. ඒත් එක්කම 10 මාට තමයි මට බස් එක ගන්න තිබ්බේ. ඉතින් මෙතන බ්‍රෙක්ෆාස්ට් එක සාමාන්‍යයෙන් මට මතක විදියට 6 මාරට හරි 7ට හරි ඕපන් වෙලා තිබේ මේ බුෆේ එක. ඉතින් මම එද්දිත් සෑහෙන සෙනගක් හිටියා හොටෙල් එකේ. මම රෑ ආපු වෙලාවෙ මෙච්චර සෙනග හිටියේ නැහැ. හැබැයි උදේ සෑහෙන ගොඩක් හිටියා. ඉතින් බුෆේ එකත් කෑමත් හොඳයි. සාමාන්‍යයෙන් හොඳ ඉන්ටර්නැෂනල් බුෆේ එකක් තමයි තිබ්බේ අපිට ගන්න. ඉතින් නයිට් එකේ අපිට තිබ්බ කෑමත් හොඳයි. මේ තමයි බ්‍රෙක්ෆාස්ට් එක මම බෙදාගත්ත ටික. ඉතින් මම හැමදේම අර ෆෝක් බීෆ් ඒ දේවල් කන්නේ නැහනේ. එතකොට සමහර ගොඩාක් වෙනස් ජාති හැමත් මම ලොකුවට කන්නේ නැහැ. ඉතින් මම කන දේවල් වලින් ටික ටික මම බෙදාගත්තා. ඉතින් මේ විදිහට තමයි පහවදා උදේ දවස මම ටක් ගාලා රෙඩි වුණේ එයාපෝට් එකට යන්න. ඉතින් ඔන්න දැන් මම රෙඩි වෙලා ඉවරයි. ආයමත් රූම් එකට ඇවිල්ලා මගේ අවුට්ෆිට් එක ඇඳගත්තා. මේක ඇඳගෙන තමයි මම ලංකාවට යන්නේ. ඉතින් ඊට පස්සේ ආයෙම රීචෙක් කරා රූම් එක මට අමතක වෙච්ච දේවල් තියෙනවද කියලා. වෙනදට නම් මට මතක් වුණා මේ වෙලාවේ හස්බන්ඩ් තමයි මේ දේවල් ඔක්කොම රෙඩි කරන්නේ. හස්බන්ඩ් එක්ක එළියට ගිය වෙලාවට ඉතින් දැන් හස්බන්ඩ් නැහැනේ. ඉතින් මම ඒ හැම දෙයක්ම මම ආයෙම චෙක් කරලා ඔන්න හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා මේ වෙලාවෙදී. ඉතින් මෙතනත් සෑහෙන සාමාන්‍යයෙන් මෙතන විනාඩි 15ට වගේ ෂටල් බස් එකක් තියෙනවා එයාපෝට් එකට යන්න. ඉතින් මට යන්න තිබ්බේ ටර්මිනල් 1 එකට. ඒ ටර්මිනල් එකටම යන බස් එක තමයි දැන් මේ වෙලාවේදී ආවේ. ඉතින් ටර්මිනල් 1 2 කියන ටර්මිනල්ස් දෙකේම මේ බස් එක නවත්තනවා. ඉතින් මට ඕනුනේ ටර්මිනල් 1 එකට යන්න. ඉතින් ඔන්න එයාපෝට් එකට ඇවිල්ලා ඊට පස්සේ මම ආයමත් මට ෆ්ලයිට් එකට නගින්න තිබ්බේ හවස 1:00ට. ඉතින් ඒ වෙලාව වෙනකන් ඉන්න ඕනේනේ. ඊට පස්සේ මම ස්ටාර්බක්ස් එක පැත්තට ගියා. එයාපෝට් එකේ තියෙන ෂැන්හයි එයාපෝට් එකේ තියෙන. ඉතින් මේ විදිහට තමයි තව පොඩි වෙලාවකින් මම ලංකාවට යනවා. ඉතින් පොඩි වෙලාවක් මට ඉන්න තිබ්බා පැයකමාරක් වගේ. ඉතින් එයාපෝට් එක ඇතුලේ ගේට් එක හොයාගන්න ගියාම සෑහෙන වෙලාවක් ගියා. ඉතින් ඒ ටයිම් එක ගානට සෙට් වුණා. මං හිතන්නේ මගේ මේ ෆස්ට් ටයිම් එකනේ මං චයිනාවල එයාපෝට් එකේ ලංකාවට යන. ඉතින් දන්න කට්ටිය දන්නවා මම හිතන්නේ චයිනා එයාපෝට් එකේ ලංකාවට යන ෆ්ලයිට් එකට ගොඩක් වෙලාවට මේ වගේ ට්‍රේන් එකක් යන්න තියෙනවා. ඉතින් මම මේ ෆස්ට් ටයිම් නේ ගියේ. ඉතින් ඒක නිසා මං සෑහෙන බයෙන් තමයි ගියේ. ඒ අද්දි මට ලංකාවේ අයියලා වගේක් හම්බ වුණා. ලංකාවේ කට්ටියක් එක්කලා එකතු වෙලා තමයි ඉතින් ඔන්න ගියේ. ඉතින් මේ විදිහට තමයි මම ලංකාවට යන ෆ්ලයිට් එකට නැග්ගේ. ඉතින් මේ වෙලාවේදී ඔක්කොම චෙකින් වෙලා හිටියේ. ඉතින් තව පුංචි වෙලාවකින් ලංකාවට යනවා. ෆ්ලයිට් එකේ මීල් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ලොකුවට මේම චයිනාවල කෑම එහෙම ලොකුවට රසයි කියන්න නම් බෑ ඇත්තටම. ටිකක් හරි අමුතුයි බත් එක. ඔයගලන්ට පේනවනේ ස්ටෙකි රයිස් එකත් එක්ක පොඩි චොප්ස් එකක් වගේ එකක් තිබ්බා. මම චිකන් කෑම එකක් තමයි ගත්තේ. ඉතින් ලොකු රසක් නෑ. හැබැයි ඉතින් බඩගිනි නිසා කෑවා. ඉතින් ඔන්න පැය 7ක් හරියටම අපිට ට්‍රැවල් කරන්න තියෙනවා ලංකාවට යන්න. ඉතින්
සෑහෙන වෙලාවක් එනකන් ආහසේ තමයි හිටියේ. ඉතින් ගොඩාක් වෙලා යනවනේ. ඉතින් මේ වෙලාව හරියම යවා ගන්න ගොඩාක් අමාරුයි. මොකද ගොඩාක් එක්සයිටඩ් වෙලා ඉන්නේ අම්මලාව බලන්න. ඉතින් ලොකුම දේ තමයි අපේ ගෙදර කවුරුත්ම මං එනවා කියලා දන්නේ නැහැ. මගේ කසින් අක්කයි එයාගේ හස්බන්ඩ්ුයි බබයි තමයි මාව එයාපෝට් එකට ගන්න එන්නේ. ඉතින් ඔන්න මේ විදිහට තමයි මම ලංකාවට ආවේ. ඉතින් මට මේ වෙලාවේ නම් ගොඩාක් සතුටුයි. ඉතින් ආයෙමත් අවුරුදු 3කට පස්සේ මම ලංකාවට ආවා. මං හිතුවේවත් නැති විදිහට තව කෙනෙක් මම සර්ප්‍රයිස් කරන්න ඇවිල්ලා හිටියා. ඉතින් මේනේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්, මගේ හොඳම යාළුවා. ඉතින් එයාත් එයාපෝට් එකට ඇවිල්ලා හිටියා මාව සර්ප්‍රයිස් කරන්න. ඉතින් මට තේරෙන්නේ නැහැ, මට කියා ගන්න වචන නැහැ ඒ සතුටට. ඉතින් මේ තමයි මගේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා මගේ හොඳම යාළුවෝ අක්කි. ඉතින් මේ විදිහට තමයි ඔන්න අපි ලංකාවට ඇවිල්ලා අපේ අම්මලා බලන්න ගියේ. ඉතින් අම්මලා මේ වෙද්දි චුට්ටක් එළියට එක්කන් ඇවිල්ලා ඉන්නේ. යාළුවා දන්නේ නැහැ මම එනවා කියලා. ඉතින් පහුවෙනිදා උදේ පාන්දර මම ආවා මගේ හස්බන්ඩ්ලයි ගෙදරට. ඉතින් එයාගේ අම්මයි තාත්තයිත් බලන්න ඕනේනේ. ඉතින් උදේම ආව ඒගොල්ලන්ව බලන්න. මේ ඉතින් එයාලගේ ආච්චි සීයයි ඉස්සරහටම වෙලා හිටියා. ඉතින් එයාලත් කවුරුවත් දැනගෙන හිටියේ නෑ මම ලංකාවට එන දවස හරියටම එනවා කියලා දැනන් හිටියට දවසක් හරියට දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඉස්සරහ vlogs වලදී මම දන්නවා ඔයගලන් අනිවාර්යයෙන්ම ලස්සන vlogs ටිකක් ඉස්සරහට මම ඔයගලන්ට අරගෙන එනවා. මම මගේ පවුලයත් එක්ක සතුටින් ගත කරපු දවස් ගැන. එහෙනම් ලස්සන vlog එකක් අරගෙන ආයෙමත් එන්නම් ඔයාලා ගාවට. එතකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.